මම අද පොඩි බටලක් වයින්කම් බේක් කරගන්න හැටි ඔයගලත් එක්ක කියන්න හදන්නේ. මම දැන් හකුරු ග්‍රෑම් 300ක් සූරගෙන තියෙනවා. ඒක මම දා ගන්නවා. හකුරු ග්‍රෑම් 300යි මම බිත්තර 6ක් ගත්තා. ඊළඟට මම කිරි ගත්තා මිලිලීටර 300ක් පොල් කිරි. එතකොට මේ පොල් කිරි එක මම දවල් වෙනවා මම මෙරිකලා ඒක ෆ්‍රිජ් එකේ දාලායි තියලා තිබුණේ. දැන් මම මේක ලිපේ තියාගෙන හකුරු ටික දිය කරගන්නවා. මෙන්න හකුරු ටික දිය කරගන්නවා. අපිට මේ අතරතුර ඕනේ වෙනවා සුවඳ කුඩු ටිකක්. ඒකට කරදමුංගු කරාබු නැටි කුරුඳු පොතු කෑල්ලක් හොඳට තරලා සාදික්කා පොඩි කෑල්ලක් එක්ක මේකට අවශ්‍ය වෙනවා කුඩු කරලා. මේ හකුරු ටික දිය වේගෙන එනකොට මම කරන වැඩේ මගේ කිරි ටිකත් මේකට දාලා හොඳට දිය කරගන්නවා. දැන් අඩු ගින්දරේ මම මේ හකුරු ටික හොඳට දිය වෙනකම් මේ ටික රත් කරගන්නවා. දැන් මේ වගේ හොඳට අඩු ගින්දරේ මම අර හකුරු ටිකේ කැඩ නැතු වෙනකම් මෙහෙම උයා ගන්නවා. මේ ලිප ඔෆ් කරලා ඒත් මේක ටිකක් දිය කරගන්නවා. හකුරු කැට තියෙනවා සමහරලාට. අර හිමීට ක්‍රේට් කරගන්න ඕන එහෙම නෑ. ළමයින්ට කියපුවම නම් ඉතින් හකුරු කැට පිටින් ගල් පිටින් තමයි තියෙන්නේ. ඉතින් අර අපි සූර ගන්නවා නම් ඔහොම වෙන්නේ නෑ ඕක. ඉතින් අපි මේක හොඳටම නිවා ගන්නත් ඕන බිත්තර දාන්න කලින් සහ මේ හකුරු කැට ටික අපි දිය කරගන්නත් ඕනේ. දැන් මම ලිප ඔෆ් කරලා තියෙන්නේ. මම දැන් මේ හකුරු කැට තියෙයි කියලා බයට කොහොමද තියෙන්න ඉඩ තියෙනවා. පෙරා ගන්නවා මේක පේනවා පොඩ්ඩක් තියෙනවා එනවනේ මේ චුට්ටක් අපි ඉතින් ඉය කරගන්න ඕනේ නැත්තම් පෙරලා අයින් කරගන්න ඕනේ සමහරවිට මේ ගල් කැටක් දන්නෙත් නැහැනේ ඉතින් බලමු ආයෙ මම දැන් පෙරාගත්තු එක නැවතත් අපි මේ පාචනයට දැම්මා තරහයත් මේ ආකාරයෙන් කඩා ගත්තා. ඒක ෆෝක් එකකින් අපි පොඩ්ඩක් තට්ටු කරගමු. ඒකට ලුණු ස්වල්පයක් විතර දාගමු. ඇඟිලි දෙකෙන් අරගෙන චූට්ටක් විතර ඊළඟ වැනිලා චුට්ටක් අපි මේකට දාගමු. අපි වැනිලා ඩප්පියක් දාගත්තා බිත්තර වලට. ඊළඟට අපි මේ මිශ්‍රණය නිවෙන්න ඕනේ. නිවිලා නම් විතර බිත්තර දාන්න ඕනේ. ඉතින් අපි ඒකට මං කිව්වේ සුවඳ කොටා ගන්න ඒ චුට්ටක් දාගමු. ඇඟිලි දෙකෙන් මගේ ප්‍රමාණයට මේ අත මන් ටිකයිනේ ඒ ප්‍රමාණයට ඇඟිලි දෙකෙන් ඇති ඒ සුවඳ. අර ඒ සුවඳයි එතකොට අර මේ කරදමුංගු කරාබු නැටි කුරුඳු පොතු සාදික්කා. එනම් හරි සුවඳයි. පිළිගඳෙන්නේ නැහැ ඒක පට්ටප්පන්න. චුට්ටක් මේක නිවෙනකන් තියමු. බ්‍රවුන් පාටයිනේ ඔයගලන්ට. ඒ අර හකුරු තමයි මේක. ඒ හකුරු වලින් තමයි පාට තියෙන්නේ. දැන් මේක නිවිලා ඇති. ඒක නිසා මම මේ බිත්තර ටික මේකට දාලා කලවම් කරගන්නවා. ඊට පස්සේ අපිට අර බිත්තර කටු බිත්තර වල අර සමහර සාරු එහෙම තියෙන හින්දා අපිට මේක නැවතත් පෙරලා බේක් කරන දැටියට දාන්න පුළුවන්. බලන්නකො හොඳ උකු මිශ්‍රණයක්.
නැවත පෙරා ගමු. මේ විදිහට මේක පෙරා ගන්නවා. දැන් මේ තියෙන මේ අපේ වටලප්පම් මිශ්‍රණය. එතකොට අපි දැන් මේක බේක් කරගන්න යන්නේ. අපි මේක උඩින් ෆොයිල් එකක් දාලා වහනවා. මේක උඩින් මෙහෙම ෆොයිල් එකක් දාලා අපි වහගමු. දැන් අපි මේක oven එකේ tray එකට වටපිටක් දාලා ඒක උඩින් මේක තියලා තමයි අපි බේක් කරගන්නේ. අපි සාමාන්‍යයෙන් පැය භාගයක් විනාඩි 35ක් විතර ගියාම පොඩ්ඩක් බලමු. දැන් අපි මේක 160ට 80ට ටික වෙලාවක් තියලා මම 160ට විනාඩි 45ක් මේක විනාඩි 50ක් වගේ බේක් කරගත්තා. මෙන්න මේ විදිහට උඩින් ෆයිල් එකට උඩින් toothpick එකෙන් මම ඇනලා බැලුවා. දැන් මේ තියෙන්නේ අපේ බටලප්පන් එක. ඉතින් දැන් මේක හොඳට බේක් වෙලා තියෙන්නේ. දැන් මේක ලස්සනට කෑලි කපලා ගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ දාලා. ඉතින් මේක තමයි අපේ බේක් බටලප්පන් එක. දැන් මේක ෆ්‍රිජ් එකේ දාලා කූල් කරලා මම මේ ට්‍රේ එකට මම ඔයගොල්ලන් මෙහෙම පෙන්නන්නේ. මම මේ ට්‍රේ එකට බටර් චුට්ටක් ගාගත්තා. මේ මිශ්‍රණය දාන්න කලින්. එතකොට මේක හරි ෂෝක් එකකට හැපැත්ත හරවලත් ගන්න පුළුවන්. දැන් මේක එහෙම සාමාන්‍යයෙන් වටලප්පන් ගන්නෙත් නැහැ. ලස්සනට ෆ්‍රිජ් එකේ දාලා මේක ඔයගොල්ලන්ට කෑලි කපලා පාවිච්චි කර ගන්න පුළුවන්. ඉතින් මේක ඔයගොල්ලන් හදලා බලන්න. මේක ඉතාමත් රසයි. ඔයගොල්ලන් හදලා බලලා බේක් කරලා මටත් කමෙන්ට් කරන්න. මම හිතුවා මම කලින් ඔයගොල්ලත් එක්ක බටලප්පන් ස්ටීම් කරලා හැදුවා. දැන් මේක මට ඕනේ වුණා බේක් කරලා පෙන්නන්න. ඉතින් හදලා බලන්න මේක හරිම රසයි. ඉතින් thank you මේ වීඩියෝ එක බලුවට. මගෙත් එක්ක හැමදාම ඉන්න. මාව අනිත් අයට share කරලා subscribe කරවන්න. මටත් ඔයගලත් එක්ක ඒකට හැමදාම මේ වීඩියෝස් කරගෙන යන්න පුළුවන්. thank you. දැන් මේ මම ඔයගලන්ට දැන් අපි බේක් කරපු වටලප්පන් එකෙන් මේ කෑල්ලකුත් කාලයි මේක ඔයගලන්ට කියන්න ගත්තේ. හරිම රසයි. ඒ වගේම මේක බේක් කරාම මේ ආකාරයෙන් ඔයගලන්ට කොටු කපා ගන්න පුළුවන් අවශ්‍ය තරමට. සහ ඔයගලන්ට මේ රෙසිපි එකම ඔයගලන්ට ඕන නම් ස්ටීම් කරලා ගන්නත් පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ස්ටීම් කරන කවුරුත් දන්නවා නිතර කරන එකක්. ඉතින් මට මේක බේක් කරලා පෙන්නන්න හිතුණා ඔයගලන්ට. ඒකයි මම මේක බේක් කරේ. thank you.